පළවෙනි එක තමයි අතටම බෙලරුස් වලින් බෙලරුස් රාජ්‍යයෙන් අපේ ලංකාවට එන සංචාරකයන් ගිය අවුරුද්දේ වැඩිවීමක් වුණා. ඒ වැඩි වෙන්න බලපාපු එක හේතුවක් තමයි බෙලරුස් වල මින්ස්ක් වල ඉඳලා මත්තල එයාපෝට් එක දක්වා චාටර් ෆ්ලයිට් කීපයක් ගිය ඔක්තෝබර් වල අපි ආරම්භ කරා. ඒක ප්‍රතිඵලයක් විදිහට වැඩිපුර ආවා. ඉතින් අපේ ප්‍රධාන ඉලක්කයක් වුණා ස්ථිර වශයෙන්ම බෙලරුස් රාජ්‍යයේ ඉඳලා කටුනායක ගුවන්තොටුපළ දක්වා ගුවන් යානා ආරම්භ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඉතින් අන්නේ සඳහා වෙච්ච එයා සර්විසස් ඇග්‍රීමන්ට් එක මම ගිය අවස්ථාවේදී අත්සන් කරනු ලැබුවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අග වෙනකොට බෙලවියා ගුවන් සමාගම මගින් අලුත් ගුවන් යානා වාර ප්‍රමාණයක් ඍජුවම ලංකාවත් එක්ක ආරම්භ කරයි කියලා. ඉතින් ඒක අපිට ලැබෙන විශේෂ වාසියක් සංචාරකයන්ට පහසුවෙන් එන්න පුළුවන් අවස්ථා වැඩි වෙනවා. ඒ වගේම අපේ ලංකාවෙන් විදේශ ශ්‍රමිකයන් බෙලරුස් රාජ්‍යයට ඇවීම සඳහා වෙච්ච සාකච්ඡා පැවැත්වුණා. ඔවුන්ට ලක්ෂ 3ක පමණ විදේශ ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවයක් තියෙන බව විදේශ අමාත්‍යවරයා කම්කරු අමාත්‍යවරයා දැනුම් දුන්නා. අපි රජයන් අතර ගිවිසුමකට එළඹිලා අපේ ලංකාවෙන් ශ්‍රමිකයන් බෙලරුස් රාජ්‍යයට යවන්න ඉදිරියේදී කටයුතු කරන්න ආරම්භයක් ලැබුවා. ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ අපි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරා. ඒ හරහා අධ්‍යාපන සහ සෞඛ්‍ය ශාස්ත්‍රවලත් ඉදිරි කටයුතු ශක්තිමත්ව ගෙනියන්න මූලික අඩිතාලම් පදනම යෙදුවා. ඉතින් වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සම්බන්ධතාවයන් ශක්තිමත් වෙලා තිබුණේ නැහැ. ඒවා බිඳ වැටලා තිබුණේ. ඉතින් මේ ගමනත් එක්ක අපි අලුත් ආරම්භයක් සනිටුහන් කරා.